අයිබෝව අදත් අපි ගිය සතිය වගේම මේ සතියත් ඉන්නවා සිසිරටී විලියනපත් වයසදා අඳු වැඩිය ගණන් ගන්න එපා මේ ඉඳගම් පොඩි වැස්සක් ආවා වැඩි එමිලා තියෙන්නේ ඒක මේ ජැකට් එකේ තියෙන්නේ මේ තරගේ ප්‍රශ්න තුනක් අහනවා ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නොත් මිලියනයට එහා සල්ලි ගන්න පුළුවන් බැරි වුණොත් ඒ සල්ලි ඔක්කොම මගේ account එකට මම transfer කරනවා එහෙනම් වැඩි වෙලා යන්න නැතුව කියන් අපේ ආපු දෙන්නෙක් ඉන්න ඒ දෙන්නගේ විස්තර මගේ නම මරියාකාන්ත මුදියන්සේලාගේ මරින්ත මුද්දෙන මගේ ගම පයියාගෙන පුතාගේ මයන්නව පටන්ගෙන මයන්නන්න ඉවර කරවානේ ඌ අපේ අම්මයි තාත්තයි දෙන්න සිංහල ගුරුවරු මගේ නම් දසුන් සානක ලසිත් මාලිංගලාගේ යන්ත සූරිය බණ්ඩාර මගේ ගම තිබිස්ස ඔව් ඒ තමයි අපගේ මේකති කණ්ඩායම් දෙකේ තරංකරුවන් දෙන්න ඒකට දැන් අපි සත්‍යගේ නමගම විස්තර අහගත්තා දැන් අපි යන් වැඩි වෙලා නැතුව පළවෙනි ප්‍රශ්න අපි මුලින්ම අපගේ ඒ කණ්ඩායමට අපි මේ ප්‍රශ්නය යොමු කරමු වට හිමිවෙන පළවෙනි උත්තරේ තමයි ඈ මහත්තයෝ අහනවා කිව්වේ ප්‍රශ්නයක් උත්තරයක් නේ නෑ මේක ටිකක් වෙනස් ප්‍රශ්නයක් මේකේ ප්‍රශ්නය ඇවිල්ලා උත්තරේ එතකොට වාට මෙතන මිලියන ගාන ජයග්‍රහණය කරන්න ඕන නම් ඔය මං අහන ප්‍රශ්නට උත්තර දෙන්න ඒක තමයි විභාග රාජකාරී නැත්තම් වට පුළුවන් ඔය උඩු වෙන ආසනෙන් නැගිටලා මෙතනින් එළියට යන්න තේරුණාද වාගේ පළවෙනි උත්තරේ තමයි උත්තර මේ මොකද්ද බං ප්‍රශ්නේ මට ඇති ප්‍රශ්නයක් නෑ බං මට කියපන් ඔබ දෙදෙනාගෙන් දැනට මේ ඔබ මේකට ප්‍රශ්නය යොමු කරේ නැත්නම් අපි මෙතෙන්ට ප්‍රශ්නය යොමු කරනවා ඔබට තව තප්පර 30ටත් ඔව් තව තප්පර 30ටත් අඩු කාලයක් තමයි තිබෙන්නේ ප්‍රශ්නේ තමයි ඔය ළමයා ජපන් දන්න ඔව් ඔබ මේ අවස්ථාවේදී ජයග්‍රහණය කරන්නේ නෑ හරි ප්‍රශ්නය තමයි මම ඔයාට පිළිතුරු දෙන්න බැඳිලා නෑ ඒක තමයි අපි අහපු ප්‍රශ්න ඔව් පළවෙනි වටේ තරංකරුවන් දෙදෙනාම බොක වුණා මම දන්නේ හිතන විදිහට දෙන්න බොක වුණා පළවෙනි ප්‍රශ්නෙන් අපි යන් දෙවෙනි ප්‍රශ්නයට දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි ඔබගෙන් අහන්නේ ඔබගෙන් B පිළ A පිළ B පිළට බැරි වුණොත් අපි මේ ප්‍රශ්නේ එහෙම දෙනවා A පිළට A පිළටයි B පිළට දෙකටම බැරි වුණොත් මෙතෙන් ඉඳලා මිලියනයට කිට්ටු වෙන ඒ මුදල් ප්‍රමාණයෙන් හරි අඩක් මගේ account එකට මම transfer කරගන්න. ඒක තමයි මේ තරගයේ නීති මාලාව. ඔබගෙන් අහන ප්‍රශ්නය මාතර සිට යාපනයට කිලෝමීටර් කීයද එය දෙකෙන් වැඩි කර 5න් අඩු කර එන උත්තරේ 10න් අඩු කරලා කියන්න. ආපහු නැවත ප්‍රශ්නය මම යොමු කරන්නම්. මාතර සිට යාපනයට කිලෝමීටර් කීයද එය දෙකෙන් වැඩි කර 5න් අඩු කර එන උත්තරේ 10න් අඩු කරලා උත්තරේ කියන්න. ඒක තමයි ප්‍රශ්නේ. උත්තරේ 1070 මම දන්නවා මම මේ තරගේ ජයග්‍රහණය කරනවා මේ තරගේ මට සම්පූර්ණ මුදල් මට හම්බෙන්නේ ඔව් ඔබ තරගේ වැඩිම දුරට ඇවිත් ළඟින්ම කෙලව ගත්තා ඒක නිසා ඔබත් තරගේ මේ මොහොතේ වැරදි උත්තරේ ලබා දී ජයග්‍රහණය කරන්නේ නැහැ අපි යනවා මේ පැත්තට ඔබට දෙන්න පුළුවන් උත්තරය මොකන්ගේ 4 වෙනි ඉන්නේ දාලා බැලුවොත් ගණකාභය අනිත් පැත්ත හැරිලා පෙරලෙනවා ඒ කියන්නේ දිවානම් පියතිස්ස අඟුල්මාල පස්සේ පන්නනවා හරි මහත්තයෝ උත්තරේ තමයි බැද්දේගම ලෙන්චින ඔව් ඔබත් මේ අවස්ථාවේදී ප්‍රශ්නයට වැරදි උත්තරයක් ලබා දුන්නා අපි ඇහැවි ගණන් පාඩමක් ඇසුරෙන් මිස සිංහල පාඩමක් ඇසුරෙන් නෙවෙයි අපේ අම්මයි තාත්තයි දෙන්නම් සිංහල ගුරුවරුන්ම
ඒ කියන්නේ ඔබ දෙදෙනාටම මේ මොහොතේ සම ලකුණු තත්ත්වයක් තමයි දෙන්නේ. අපි ලකුණු ගත්තේ නැහැ මහත්තයා. කොහොමද අපි දෙන්නගේ ලකුණු සමානව? ලකුණු ලබාගත්තේ නැහැ කියන්නේ ඔබ දෙදෙනාම ලකුණු බිඳුව තමයි ලකුණු සමානයි කියන්නේ. හරි උත්තරේ තමයි 1087යි. ඔව් මම දැන් මේ මොහොතේ සිසිර ඔන්ලයින් බැංකින් හරහා මගේ ඉරුමට අර මුදලෙන් හරියටක් මේ මොහොතේ ට්‍රාන්ස්ෆර් කරගන්න. හරි. අපි දැන් යන් අපේ අවසාන ප්‍රශ්නය නියත ජය. මෙන්න ඔබට ලැබෙන අවසාන ප්‍රශ්නය. දුරකථන සංවාදයක් නොමැතිව ගායනා කරන ගීතය කුමක්ද? නැවතත් මම කියන්නම්. දුරකථන සංවාදයක් නොමැතිව ගායනා කරන ගීතය කුමක්ද? හෙලෝ හෙලෝ නම මොකක්ද ඔයාගේ? ඔව් ඔබ වැරදි පිළිතුරක් ලබා දුන්නේ. මම ඊළඟට ඔබෙන් අහන්නේ. මොකද්ද පිළිතුර? දුරකථනයේ මම ඔබ අමතක හමුවීම නොහැකි නිසා. ඔව් ඔබත් වැරදි පිළිතුරක් ලබා දුන්නා. උත්තරේ තමයි හෙලෝ කොහොමද කොහෙද ඉන්නේ? හෙලෝ කොහොමද කොහෙද ඉන්නේ කොහෙද ඉන්නේ? අපිට තව එක chance එකක් දෙන්න කියලා ප්‍රේක්ෂක ඉල්ලීමක්. මත තව එකම එක ප්‍රශ්නයක් අපේ බෝනස් ප්‍රශ්නයක් අපි ඉදිරිපත් කිරීම සූදානම්. එයට උත්තර දී ගන්න නොහැකි වුණොත් සියලුම මුදල් එයාගේ මට හිමි වෙනවා. ඔබ දෙදෙනා තරගෙන් ඉවත් වෙනවා. දැස්තිද? අවසාන බෝනස් ප්‍රශ්නය. ලංකාවේ ප්‍රසිද්ධ ගායක රොෂාන්ත නායක. අච්චිගේ නැදින් පයින්නවා නැති. ප්‍රශ්නය අහනකම් ඉන්න බෑනේ. ලංකාවේ ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාව කුමක්ද කියලා තමයි අහන්න ගියේ. ඒ නිසා ඔබ දෙදෙනාම තරගෙන් ඉවත් වෙනවා. මේ මොහොතේ සියලුම මුදල් ගෑවේ මට හිමි වෙනවා. ඔබ දෙදෙනා තරගෙන් ඉවත් වෙනවා. ඔබ දෙදෙනා ලබා දුන් වැරදි පිළිතුර නිසා සියලුම මුදල් දැන් මේ වන විට මාගේ ඉදුමට බැරවී ඇත. ලබා දුන් සහයෝගයට ඔබ දෙපළට කියලා නැහැ. බොහොමයි. ඒ වගේම මේ වගේම සුන්දර වැඩසටහනකට ගැන මොකද හිතෙන්නේ? අපට මැසේජ් එකක් දාන්න. 119 1920 යන දුරකථන අංක වලට. ඇයි 24 පුරා නෙවෙයි. ඇයි 40 ගණන් 30 ගණන් 80 ගණන් එක දිගට අපේ ෆෝන්ලි මැසේජ් එකක් තියෙනවා. ඔයාලා දාන්න මැසේජ් එක. එසේනම් අප අදට සමගන්න මේ සතියටම එකයි. ඒ සතියත් නුඹයි සිසිර නිවනපති